හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අපි අදත් ගමනක් යනවා. මේ යන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. අපි අද යන්නේ ඉබ්බන් කටුවේ සංකස්සපුර විහාරය බලන්න. අපි යන්නේ ජනු බබාගේ අත්තම්මලා ගෙදර ඉඳලා. ඉතින් ඔය පේන්න තියෙන්නේ දේවහුව වැව. අපි ගලේ වෙලට ඇවිල්ලා දඹුල්ල පාරේ තමයි ඔය යන්නේ. අපිට ගොඩක් කාලෙකින් තමයි මෙහෙම පවුලයත් එක්ක ගමනක් යන්න හම්බුනේ. ඉතින් ජනු බබා නම් යන්නේ හරිම ආසාවෙන්. මොකද එයා සීයත් එක්ක යනවා කියන්නේ එයාට ඊට වඩා දෙයක් නැහැ. දඹුල්ල පාරේ දිගටම ඇවිල්ලා ඔන්න ඔය තියෙන බෝඩ් එක ළඟින් හැරිලා තමයි යන්න ඕනි. ඉතින් ඔය පාරේ කිලෝමීටර් 1.5ක් විතර යන්න තියෙනවා. ඔන්න ඔය ඉස්සරහා තියෙන පාරෙන් හැරිලා සතුටු දූපතට යන්න පුළුවන්. බෝට්ටු පදින අයට විනෝද වෙන අයට වගේ ඉතින් හොඳ තැනක්. අපි නම් ඉතින් විනෝද වෙන්න ආව ගමනක් නෙවෙයි. අපි ආවේ සංකස්සපුර සේනාසනය බලන්න. මොකද ඉතින් ළඟ ඉඳලත් අපි යන පළවෙනි පාර මේක. ඉතින් ගිහින් බලමු පන්සල කොහොමද කියලා. ඔය තියෙන්නේ ඉබ්බන් කටුවේ වැව. ඔය වැව් බන්ට් එකේ දිගටම යන්න තියෙනවා. හරිම ලස්සනයි. වැව මැදට වෙන්න අර ඈතින් පේන්නේ සෝලා පැනල් හදලා තියෙන්නේ. අපි ඈතින් එද්දි දැක්කේ මාළු අල්ලන්න දැල් ගහලා වගේ. ඒත් ළඟට ගිහින් බලද්දි තමයි දැක්කේ. අපි සේනාසනේ ළඟටම ඇවිත් ඉන්නේ. දැන් වාහන පාක් කරලා පයින් යනවා. ඉතින් මේ වැවේ ලස්සනක් බලාගෙන මෙතන පොඩි වේලක් තියෙනවා. බලන්නකො හරිම ලස්සනයි එතන. මට කියන්න බැරි වුණා අපි ආවේ පොසොන් පෝයට පහුවෙදා දවසේ. ඉතින් එදා සෙනග එහෙම ටිකක් වැඩිපුර හිටියා. මේ සේනාසනය හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. ඔන්න ඔතනින් උඩට නගින්න තියෙන්නේ. උඩට යනකම්ම පිළිම වහන්සේලා හදලා තියෙනවා. අපි ගණන් කර ගියත් අපිට ගණන් කරගන්න බැරි වුණා. අපි පොඩ්ඩ දෙන්නත් පයින්ම උඩටම නැග්ගා. එයාලත් ඉතින් ගොඩක් කාලෙකට පස්සේනේ මෙහෙම ගමනක් ආවේ. එයාලටත් හරිම සතුටුයි. හරිම ආසාවෙන් තමයි ගියේ.
මේ දැන් පේන්නේ බුදුරජුන් ගමන් කරන මාර්ගයට දෙව්දත්තර ගල් පෙරලෙන අවස්ථාව. බලන්නකෝ ඒ ස්ථානය හරිම ලස්සනට හදලා තියෙනවා. මෙන්න මෙතන නිර්මාණය කරලා තියෙන්නේ දහම්සොඬ ජාතකයේ එන දහම්සොඬ කුමාරයා ධර්මය දැන ගැනීම පිණිස රාක්ෂයාගේ කටට පනින අවස්ථාව. සෑහෙන දුරක් උඩට නැගගෙන එන්න තියෙනවා. ඇත්තටම කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද මේ තියෙන දේවල් බල එද්දි හිතට පුදුම සැනසීමක්, ඒ වගේම මාරුම හැඟීමක් දැනෙන්නේ. මෙන්න මෙතනින් උඩට ගිහාම තමයි නයිපෙන හතත් එක්ක විශාල බුදු පිළිම වහන්සේ හදලා තියෙන්නේ. ඉතින් අපි උඩට ගිහින් බලමු. මේ බලන්නකො මෙතන මාරම ලස්සනයි. අපි මෙතනට මල් පූජා කරලා මෙතන සෑහෙන වෙලාවක් හිටියා. අපි චෛත්‍ය ඇතුළටත් ගියා බලන්න. ඔන්න ඔතනින් උඩට නැගලා යන්න ඕනි චෛත්‍ය ඇතුළට. චෛත්‍ය ඇතුලේ ජාතක කතා ලස්සනට චිත්‍රයට ඇඳලා තියෙනවා. ඒ වගේ විස්තර එහෙම දාලා තියෙනවා. ගොඩක් වටිනවා ඒවා. ඔයාලට බලන්න කියව ගන්න පුළුවන්ද කියලා. ඉතින් කියව ගන්න නම් බැරි වෙයි. ඒත් මොනවද තියෙන්නේ කියලා නිකන් බලාගෙන යමු.
ඇතුළේ ඉඳන් එළියට ආවහම මෙන්න මේ view එක බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි. ඉබ්බන් කටුව වැවේ ලස්සන මෙන්න මෙතෙන් හොඳටම පේනවා. බලන්නකො මාරම ලස්සනයි. මෙතන ඉඳන් බලපුවාම සීගිරියත් පේනවා. අපි අද සීගිරියෙත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු කොහොම වෙයිද කියලා. සංකස්සපුර සේනාසනය බලලා වැඳ පුදාගෙන අපි දැන් යනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක මොකක් වෙයිද කියලා බලමු. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ආදරෙයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.